ඔන්න මේ ඔයාලා දකින්නේ තුවාලට නුවරඑළිය එන්න කලින් බුක් කරගන්න පුළුවන් තවත් ලස්සන කබාන එකක්. සම්පූර්ණ ලීයෙන් කරපු කබාන එකක් තමයි මේ ඔයාලා දකින්නේ. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. අපි කලින් වීඩියෝ එකේදී අරගෙන ආපු කබාන එක වගේ මේ ළඟින්ම තමයි මේ කබාන එකක් තියෙන්නේ. සම්පූර්ණ ලීයෙම තමයි මේ කබාන එකත් කරලා තියෙන්නේ. ඉතින් 15 දෙනෙක්ට ඉන්න පුළුවන්. ඒ වගේම තමයි උඩ තව දෙන්නෙක්ට ඉන්න පුළුවන්. ඔයාලා කපල් එකක් නම් එහෙම නැත්නම් 4 දෙනෙක් නම් 15 හැබැයි තියෙන බෙඩ් එක ටිකක් ලොකුයි. සාමාන්‍යයෙන් 3 දෙනෙක්ට වගේ ඉන්න පුළුවන්. ඔන්න ඔයාලා 5 දෙනෙක්ට වෙනකන් උපරිම මේ ලී කබාන එක කලින් බුක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලා www.booking.lk වෙබ්සයිට් එකට ගියොතින් හරි එහෙම නැත්නම් 076 295 734 නම්බර් එකට කතා කරලා හරි ඔයාලා නුවරඑළිය එන්න කලින් මේ කබාන එකත් බුක් කරගන්න කැමති නම් බුක් කරගන්න අමතක කරන්න එපා. මෙන්න මේ විදිහට මම කලින් කිව්වා වගේ ලොකු බෙඩ් එකක් තියෙන්නේ මෙතන. ඒ වගේම තමයි ලස්සන ගාඩන් එකක් තියෙනවා. උඩ ඇටික් එකේ තියෙන ඩබල් බෙඩ් එකක් තියෙනවා. එතනත් දෙන්නෙක්ට ඉන්න පුළුවන් සම්පූර්ණයෙන්ම 4 දෙනෙක්. එහෙම නැත්නම් ඔයාලා 5 දෙනෙක් නම් ඔන්න ඔයාලට ෆැමිලි එකකට වගේ හරිම ලස්සනයි. හොඳටම ගැලපෙන කබාන එකක් තමයි මේ ලී කබාන එක. දැන් අපි උඩට ගිහිල්ලා බලමු. උඩ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඩබල් බෙඩ් එකක් තියෙනවා. මේ ඔයාලට පේනවා ඇති සම්පූර්ණ ලීයෙන් තමයි මේ කබාන එක කරලා තියෙන්නේ. දැන් අපි ඇතුළට බලමුකෝ. උඩ මෙන්න මේ විදිහට තියෙන මේ ඔයාලා දකින්න විදිහට ඩබල් බෙඩ් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට හරිම ලස්සනයි. හරි මේ සම්පූර්ණ ලීයෙන් කරලා තියෙන්නේ. ලස්සන ලී කබාන එකක්. ඔන්න ඔයාලට නිදහසේ ඉන්න කැමති ෆැමිලි එකක් නම් නිදහසේ ඉන්න කියාපු කබාන එකක් තමයි මේ සම්පූර්ණ ලීයෙන් කරපු මේ කබාන එකත්. අර මං කලින් කිව්ව නම්බර් එකට හරි එහෙම නැත්නම් වෙබ්සයිට් එකට හරි ගිහිල්ලා නුවරඑළිය එන්න කලින් අනිවාර්යයෙන්ම බුක් කරගන්න අමතක කරන්න එපා. මෙතන සම්පූර්ණයෙන්ම 5 දෙනෙක්ට ඉන්න පුළුවන්. 4 දෙනෙක්ට සුව පහසුවට ඉන්න පුළුවන්. ඔයාලා ෆැමිලි එකක් නම් 5 දෙනෙක්ට උනත් ඉන්න පුළුවන්. මෙතන බාත්රූම් එකක් තියෙනවා. ඒකේ ඔට්ටුවට පහසුකම් මේ හැම දෙයක් එක්කම හරිම පිරිසිදුවට ක්ලීන් එකට තියෙන තැනක් මෙතන. ඉතින් මෙන්න මේ කබාන එකත් බුක් කරගන්න. කලින් නම්බර් එකට කතා කරා. ඉතින් ඒ වගේම තමයි මේ ලී කබාන එකේත් ඔන්න ඔයාලට ඔයාලගේ ටී කොෆි හදාගන්න පුළුවන්කම තියෙනවා. පොඩි ඒරියා එකක් තියෙනවා මෙන්න මේ වගේ. ඉතින් මෙතනදී ඔයාලට ටී කොෆි හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙතනදී ඔයාලට කෑම ඕඩර් කරගන්නත් පුළුවන්කම තියෙනවා. මෙයාලගෙන් එහෙම නැත්නම් ඔයාලට දැන් නුරෙලිය පික්මී වැඩ නිසා පික්මී ඕඩර් එකක් දාගන්නත් පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට එළියෙන් කෑම ගන්නත් පුළුවන්කම තියෙනවා. කොහොම වුණත් එන්න කලින් බුක් කරගන්න අමතක කරන්න එපා.